මම හැමදාම කියනවා ගමනක් යද්දි වේලාසන ලෑස්ති වෙන්න කියලා. කොහේ හරි ගමනක් යන්න හදුවම මූණ පුරා උලෝල ඉන්නවා පැය ගාණක්. හරි හරි ඔය මං ඉතින් හිතලා පරක්කුන් නෑනේ. හිතලා පරක්කුන් නෑ තමයි. දැන් බලනවා උදේ 11ක් පහුවෙලා. පාටියට ආපු මිනිස්සු කාලා බීලා ගෙවල් වල ගිහිල්ලත් ඇති. අපි තාම මග. අම්මා ඉරගේ බෝ නේද? නවතර. පුතා මල ගෙලියයි පොලිසියෙන්. අයියෝ අත දානවත් එක්ක. ගේ පාචිර අක්කි මේ මම කියන විදිහට කරනවකෝ. තග්ගල සිහිය නෑ වගේ ඉන්නවා. මේ පොලිසියෙන් මෙතෙන්ට එනවා ඉක්මනට මං කියන විදිහට කරනවා. ඒ මොකටද? පඬිතු නොවි කියන විදිහට කරනවකෝ. සිහිය නෑ වගේ ඉන්නවා කලන්තේ දාලා වගේ. මහත්තයලා කොහෙද මේ? අනේ සර් මේ අපේ අක්කා අපස්මාරේ ඇදලා සිහිය නැතුව කලන්තේ දාලා වැටුණා. මම මේ හොස්පිටල් එකක් යනවා සර්. අනේ සර් මං යන්නද? නැත්තම් මේකි මැරෙයි. අනේ සර්. හරි මහත්තයා පොඩ්ඩක් එන්නකෝ බහැලා. අනේ ඇයි සර්? නෑ එන්නකෝ. අනේ මේකි මැරෙයි. ඇයි සර්? ඔයාලගේ අක්කා සිහිය නැති විදිහට අර වගේ hina වෙනවද? අයියෝ. ඒක තමයි නේද සර්? පීසි මෙන්න මෙයාට 50000ක දඩයක් ගහන්න. අපි රවට්ටන්න හිතුව මදි. අක්කේ දැන් නැගිටපන්. වැඩේ මාට්ටු. මාට්ටුද? සමුසෙක්ක බෑ ඕයි.